හයි දැකලා තියෙනවද පහනක් නෙවෙන්න කිට්ටු වෙනකොට පහන් දැල්ල උඩ පනිනවා. දැකලා නැති අය ගිහිල්ලා මේ පාර JVP පක්ෂ සංවත්සරේ අනුර කුමාරගේ රංගනය බලන්න. ජනාධිපතිතුමා බොහොම තර්ජනාත්මක ස්වරයෙන් උඩ පැන ගල් පැලන පාච ටිකක් කියනවා. පාච වලට වඩා ඇත්තටම මානසිකව වැටිලා ඉන්න මාලිමා ආධාරකරුවෝ චූන් කරන්න සහ මාධ්‍ය ඉස්සරහා ගොන් කතා කියලා ඇනගෙන මානසිකව වැටිලා ඉන්න මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීලගේ මානසිකත්වය හදන්න කියපු කතා. ජනාධිපතිතුමා එතනදී උඩ පැන තුනෙන් දෙකේ පොල්ල පැනලා විපක්ෂයට තර්ජනය කරනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. තුනෙන් දෙකවල් තිබුණා කියලා කැමති දේවල් කරන්න බෑ. ජයරට 6න් 5ක් තිබුණා. ගෝඨාභයට 3න් 2ක් තිබුණා. 3න් 2ක් තිබුණා කියලා නීතිය වෙනස් කරලා ජනතාවගේ පරමාධිපත්‍යයටපත් කරන්න බෑ. එහෙම කරන්න හැකියාවක් නැහැ. ඒක නිකන් හරියට රබර් බෝලයක් දෙයට පාගගෙන තියාගෙන ඉන්න try කරනවා වගේ. ඒක කොයි වෙලේ උඩට මතුවෙනවා. ඒක උඩට මතුවෙන්නේ නීතිය හරහාම නෙමෙයි. ඒක මතුවෙන්නේ වෙනත් ආර්ථික සාධක මත. එන්න කලින් මොනවා කිව්වත් දැන් IMF එකේ කොන්දේසි වලට එකඟ වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉලෙක්ට්‍රිසිටි බිල් එක වැඩි කරන්න වෙනවා. රනිල් වික්‍රමසිංහ යනකොට දීලා ගියේ මේකේ ලාභෙකුත් එක්ක. හැබැයි අද මෙයා මේක පාඩු කරගෙන තියෙනවා. එතකොට මෙයාට මේක පාඩුනේ කොහොමද? අඩු ගානේ ස්වයං විවේචනයක්වත් තියෙන්න බෑ පාඩුනේ මේ හින්දා කියලා. එහෙම ස්වයං විවේචනයක්වත් නැතුව එයාලා මේ විදුලි බිල වැඩි කරන්න යනවා. මේක වැඩි කරොත් මොකද වෙන්නේ? ජනතාවගේ පීඩනය එළියට එනවා. ඒ ජනතාවගේ පීඩනය එළියට එන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් තුලින් වෙන්නත් පුළුවන්. එහෙම නැතුව වෙන ක්‍රමයකින් වෙන්නත් පුළුවන්. මේ කාරණාව තමයි පුනපුනා කිව්වේ මේගොල්ලන්ව බලයට ගෙනවොත් මේගොල්ලන්ගේ සුපුරුදු බිම්ගත වීමේ ක්‍රියාවලියට එහෙම නැත්නම් සන්නද අරගල ක්‍රියාවලියට හෝ එහා සමාන මොඩල් එකකට මෙයලා යනවා කියලා. හරි මැතිවරණ තිබ්බා. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා බොහොම අඩුවෙන් තිබ්බා. ඡන්දෙන් පස්සෙත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වුණේ බොහොම අඩුවෙන්. ඒ සියලු දේ හරි. හැබැයි එහෙම උනේ රට ස්මූත් එකේ යනකම්. මැතිවරණේ තිබ්බේ රට ස්මූත් එකේ දෝපු කාලේ. හැබැයි මේ වගේ පීඩනයක් එල්ල වෙන්න දැන් මේ පෙන්වන්නේ පීඩනයනේ. අනුර කුමාරගේ වචන වලින් පෙන්වන්නේ රටේ නායකයාට වඩා පක්ෂ නායකයා තමන්ගේ පක්ෂ මීටින් එකකට ගිහිල්ලා තමන්ගේ ආතතිය එළියට දානවා වගේ වැඩක්. තමන්ගේ සමාජිකයන් චූන් කරන කතා කරනවා. මේ පක්ෂ කාර්යාලයකට ගිහිල්ලා කරන ඕනේ කතාවක් ජාතික නායකයෙක් විදිහට ඇඳගෙන ජාතියක් ඉස්සරහා කරනවා. මොකද මේ කරන්නේ? මේක සම්පූර්ණයෙන්ම හිට්ලර්ටත් වඩා බරපතල කාරණාවක් මේ කියන්නේ. හිට්ලර්ටත් වෙච්ච දේ මතකයිනේ. තමන්ට විරුද්ධ කණ්ඩායම් තලතල ඉඳලා අන්තිමේ පොරට උනේ සියද විනාශා ගන්න. මේ ලෝකේ තවදුරටත් ඒකාධිපතියෝ නැහැ. තවදුරටත් 3න් 2වල් නැහැ 6න් 5වල් නැහැ. ඒ සියලු දේ ජනමතයට යටයි. ඒ නිසා අනුර සහෝදරයා ඔබතුමාලගේ පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් අපිට වැඩක් නැහැ. පක්ෂ අභ්‍යන්තරයේ තියෙන ගැටලු එළියට ගේන්න එපා. ඔබතුමායි ටිලින්සිලා අතර තියෙන අර්බුද අපිට අදාළ නැහැ. ජනතා මුක්ති පෙරමුණේ බොල්ෂෙවික් කණ්ඩායම සහ එහෙටත් නැති මෙහෙටත් නැති ජාතික ජන බලවේග කණ්ඩායම අතර තියෙන දේශපාලන මත ගැටුම ජනතාවට අදාළ නැහැ. දැක්කනේ ජාතික ජන බලවේගයේ කෙනෙක්ව ජනතා මුක්ති පෙරමුණේ නායකයෝ අපේ නායකයෝ නෙවෙයි කියලා. ඉතින් ඇත්තටම මේ පක්ෂ අභ්‍යන්තරයේ මත ගැටුම් රටට අදාළ නැහැ. ඒවෙන් ඔබතුමා පීඩාවට පත්වලා ඉන්නවා නම් ඒවා එළියට ගේන්නේ නැතුව ඇතුළෙම විසඳ ගන්න. එහෙම නැතුව මාතරින් ගినాපු කට්ටඩේක් වගේ 3-2 කියලා ස්ටේජ් වල මතුරු ඉන්න එකෙන් රටට වැඩක් වෙන්නෙත් නැහැ. විපක්ෂයට බලපෑමක් වෙන්නෙත් නැහැ. අන්න ඒ නිසා ජනාධිපති සහෝදර ඔබතුමාට අපි කියන ඔය කෙඳිරි ගාන එක, මතුරන එක, ඔය ස්ටේජ් වල තමන්ගේ පීඩනය පිට කරන එක නවත්තලා ඔය කියනවා වගේ ඔය තියනවා කියලා කියන 3-2 පාවිච්චි කළා මෙන්න මේ කීයට කරන්නේ. මුලින්ම රාජපක්ෂලා හිරේ දාන්න. චීනෙන් දීපු චෙක් අංක පවතිනවා කියලා කිව්වනේ ඔබතුමාගේ අතේ. ඒ නිසා කරුණාකරලා රාජපක්ෂවරුන් අල්ලලා හිරේ දාන්න. ඊට පස්සේ බට්ලන්ද කමිෂන් සභාව වාර්තා නිර්දේශ වලට අනුව රනිල් වික්‍රමසිංහ වල්ලලා හිරේ දාන්න. ඔය දෙකම කරන්න 3න් 2 ඕනේ නැහැ. රනිල් වික්‍රමසිංහ ප්‍රජාහිතය හොසි කරන්න. ඡන්දෙට කලින් ගමක් ගානේ බඩගාල මේසුන්ට පොරොන්දු වෙච්ච විදිහට මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කරන්න. මහා බැංකු හොරු අල්ලන්න. පාස්කු මහමල කරු හොයාගන්න. පාරක් ගානේ ඡන්දි කතා කීකේ ඇවිදින්නේ නැතුව කංචන ගන්නවා කියලා කියපු කොමිස් මුදල නවත්තන්න. කංචන ගහපු ගිවිසුම් නිසා තෙල් මිල අඩු කරන්න බෑ කියලා කිව්වනේ. අන්නේ ගිවිසුම් ඉරලා දාන්න. හොරා කියලා පහුගිය පාර්ලිමේන්තුවේ 222කටම චෝදනා කරානේ. ඒ හොරු 222ම අල්ලන්න දැන්. රටවටේම වෙඩි තියෙනවා. පාතාලයේ හිසෝස්වල මද්ද්‍රව්‍ය යහමින් රටවටේ නිදහසේ සැරිසරනවා. ඔය 3-2 පාවිච්චි කරලා පාතාලයේ සහ මද්ද්‍රව්‍ය ජාවාරම් නවත්තන්න. පොරොන්දුච්ච විදිහට විදේශ සේවයේ තියෙන දූෂණ නවත්තන්න. අර කැබ් එක පිටිපස්සේ පුරවලා ගේන්න පුළුවන් කියලා කියපු ෆයිල් ටික තියෙන්නේ. අන්න ඒ ටික දැන්වත් CID එකට බර දෙලා කරන විමර්ශනයක් පටන් ගන්න. ඒක රෝල් කරලා තියාගෙන ඉන්න එපා. උනා කියලා කියපු ගල් අඟුරු ටෙන්ඩර් වංචාව හොයන්න. ඔබතුමාලගේ බොහොම හිතවත් හිටපු ඇමති කෙනෙක් කරා කියලා චෝදනාව තියෙන ඊවීසා වංචාව ගැන හොයන්න. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් වෙලා ඉදිද්දි සිංහ සෙයියාවෙන් බෙරිහන් දීපු සීනිසා සුදුලුණු බදු වංචාව තියෙන. අන්න ඒ ගැන දැන්වත් ක්‍රියාමාර්ගයක් ගන්න. IRC කාර්යයක් වගේ පාරවල් ගානේ චණ්ඩි කතා කියකින් නැතුව අපිට එරෙහිව පුළුවන් නම් ප්‍රාදේශීය සභාව පෙරලා බලන වගේ ගොම්පාඩ් දාන්නේ නැතුව ඔන්න කියපු ටික කරලා පෙන්නන්නකෝ.
ඔක්කොම ඕනේ. IMF නිර්දේශ වලට නොයා විදුලි බිල වැඩි නොකර තියාගන්නකෝ. ජනාධිපතිතුමාට පස්සේ කරනවා කියලා පොරොන්දු වෙච්ච 1000ක් පොරොන්දු පැත්තකට දාලා නගර සභාවක බලය රැක ගන්න 3-2 ජනවාරම පාවිච්චි කරන්න යන එක එච්චර හරින්නේ නෑ ජනාධිපතිතුමනි. ඔක්කොම පැත්තකට දාන්නකෝ. 3-2 තියෙනවා කියන බලය පාවිච්චි කරලා වර්තමාන පාර්ලිමේන්තුවට මාලිම ආණ්ඩුව මෙච්චර කාලයකට සම්මත කරගත්ත ජනතාවාදී අනපනත් මොනවද කියලා අපිට කියන්නකෝ. තව අවුරුදු 50ක ඉස්සරහට ඕනේ. තව සති දෙකක් ඉස්සරහට ප්ලෑන් කරලා ගෙන අපු යෝජනා මොනවද කියලා කියන්නකෝ. 2025 අවුරුද්දේ මේ යන්නේ පස්වෙනි මාසේ. මේ මාස 5ට රියානතුරු වලින් 965 දෙනෙක් මැරිලා. මැරිච්ච මිනිස්සුන්ගේ ඇඟට ඒකේ වැරද්ද දාන්නේ නැතුව ඉස්සරහට සිදුවිය හැකි රියානතුරු අවම කරගන්න ඔබතුමාලගේ 3-2 මොනවා හරි පියවරක් ගත්තත් අඩුම ගන්න ඔබතුමා ජනාධිපතිතුමාට පස්සේ ඔබතුමාට 3-2 ලැබුණට පස්සේ වරායෙන් හොරෙන් පන්නපු කන්ටේනර් 323 ගැන ඔබතුමා ගත්ත පියවර මොකද්ද කියන්නකෝ. ඒක නම් චෝදනාව තියෙන ඔබතුමාලගේම හිතවතුකට කියලා තමයි මාධ්‍යවල ප්‍රචාරය වෙන්නේ අපි දන්නේ. ඒ නිසාද හැමදේටම කයිය ගහන පුරාජරු කියවන මාලිමා മന്ത്രിලත් ඒ ගැන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියලා. પાස්පෝර්ට් පොලිම නම් තාම හැමමයි. අන්දර ගමනක් ගිහිල්ලා වගේ රෑ එළිය වෙනකම් මිනිස්සු පොලිමේ. ඔය 3 හරි 2 හරි මොක හරි පාවිච්චි කරලා අන්න ඒකට පිළියමක් හදන්නකෝ. කපුව දේවාලේ ජරා කරාම ගඳ නැහැ කියලා හිතාගෙන ඉන්නවා නම් ජනාධිපතිතුමනි ඔබතුමා වැරදි. ලක්ෂ 23ක් ඡන්ද අඩු වෙලා තියෙන්නේ ගඳ නිසා තමයි. ලංකාවේ ලියාපදිංචි ඡන්දාකියෝ ඉන්න 1 ලක්ෂයක්. එකෙන් ලක්ෂ 80ක් ඡන්ද දීලා නැහැ. ඡන්ද දීපු පිරිසෙනුත් ඔබතුමාලට කලින් දීපු ඡන්ද වලින් ලක්ෂ 23ක් අඩු කරලා මිනිස්සු කලකිරිලා. අනෙක් කාරණාව තමයි මේ කතාවේදී අනුර කුමාර තමන්ට ඡන්ද දීපු මිනිස්සුන්ට දරුණු අපහාසයක් කරා. 103ට හිටපු 135ක් 40ක් කරේ ඒගොල්ලෝ වදපු මිනිස්සු නෙවෙයි. පොහොට්ටුවෙන් සහ එක්සත් ජාතික පක්ෂෙන් වගේ අනිත් පක්ෂ වලින් කැඩලා ගියපු ජනතාව. ඒ කතාවේදී මිනිස්සුන් හැඳින්වුවේ පාපසි කියලා. ඒක හරියම අශෝභන කතාවක්. කියපු හැම බොරුවක්ම පිළිඅරගෙන එයාව දිනවන්න ජනතා විමුක්ති පෙරමුණ තමගේ දරුවෝ මැරුවා, තමන්ගේ තාත්තම්ම මැරුවා කියලා කියන එකත් අමතක කරලා සමහර මිනිස්සු ඡන්දෙ දුන්නා. ජනතා විමුක්ති පෙරමුණේ සමහර ජ්‍යෙෂ්ඨයෝ කිව්වේ අපිට දැන් සමාජවාදී විරුද්ධතාවක් නැහැ කියලා තමයි කලින්. හැබැයි අනුර දැන් කියනවා ඒගොල්ලන්ට මුල අමතක නැහැ කියලා. මුල අමතක කරලා ඒගොල්ලන්ගේ මුලදී තිබුණ මිනිමරු වේරුව අමතක කරලා ඒගොල්ලන්ට ඡන්ද දීපු මිනිසුන්ට ගහපු ලොකු කනේ පාරක් මේක. බොරු කියලා බලයට පත් වෙච්ච හින්දා Taman දන්නවා Tamanට කර කියා ගන්න පුළුවන් දෙයක් නැහැ කියලා. ඒ හිනමානේ නිසාම තමන්ට ජනාධිපති කියන එක අමතකයි. ඔබතුමාට අමතක නම් අපි මතක් කරලා දෙන්න. සහෝදරයා ඔබතුමා දැන් රටේ විධායක ජනාධිපතියා මේසක අර කලින් නාවර පෙරාගෙන හිටපු තඹුත්තේගමයන් නෙවෙයි. So act like a president. එහෙම නැත්නම් අපිට කියන්න තියෙන්නේ කරන්න බැරි නම් පුළුවන් කෙනෙකුට දීලා gedara පලයන් නයිදේ කියලා තමයි. තේරුණාද?